Hi guys, ආදරෙන් පිළිගන්නවා මම YouTube channel එකට. අද ගෙනාව ඔයාලා ගොඩක් අය ඉල්ලන හොයන මේ දවස්වල trending යන AI වීඩියෝ කොහොමද 100% free හදාගන්නේ කොහොමද කියලා. හරිද? A to Z කියලා දෙනවා කොහොමද free හදාගන්නේ කියලා. AI වීඩියෝ. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව මේ දවස්වල trending යන මේ AI වීඩියෝ හදන්න අපිට පොඩි ස්ටෙප් ටිකක් තමයි තියෙන්නේ. ඒවට පොඩි සංකීර්ණකමක් තියෙනවා. ඒවට හදන්න පුළුවන්. හරිද? මම සිංහලෙන් කියලා දෙන්නම් හැමදේම කරන්නේ කොහොමද මේ chat GPT එකේ උදව් කරගෙන ස්ක්‍රිප්ට් එක ලියාගෙන කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. හරිද? ඉස්සෙල්ලාම Chrome එක open කරගෙන ඔයා search කරන්න Google AI Studio කියලා. මේකේ link එක මම දාලා තියන්නම් description එකේ. හරිද? ඊට පස්සේ මෙහෙම තමයි එන්නේ. ඔයාලට ඊට පස්සේ තියෙන්නේ මෙතන මේකට ආවට පස්සේ account එකක් හදාගන්න. හරිද? ඊට පස්සේ මේ උඩ තියෙන්නේ චුට්ටක් zoom කරාට පස්සේ ඔයාලට මෙහෙම පේන්නේ නැතුව ඇති. ඔයා මෙතන මේ ඉරිකැලතුන ඔබලා මෙතන desktop site කියන්නේ ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතන මේ setting bar එකක් තියෙන්නේ දකුණු පැත්තේ. ඒක චුට්ටක් zoom කරගෙන මෙතන මේ වීඩියෝ එකක් කියන එකට දෙකක් කියන එක දාගන්න. හරි ඊට පස්සේ මෙතන මේ setting තියෙන්නේ. ඔහොම තියන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ දැන් මේ Google AI Studio එකකින් කරන්නේ වීඩියෝ එක හදන එක විතරයි. හරිද? ඊට පස්සේ අපි මේකෙන් හදන්න ඕනේ AI දැන් අපි හදන්න මේ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක හදාගන්න තියෙනවා එක site. මම කියන්නම් unlimited. ඒ කියන්නේ ඕන තරම් free ගන්න පුළුවන් site එක. මේ site එක තමයි AI එකෙන් දීලා තියෙන site එක free. මේක search කරගන්න මම අකුරු ටික කියන්නම් DREAMINA CapCut.com. මේක link එකක් දාලා තියන්න. හරිද? මේකටත් ඇවිල්ලා ඊට කැතුන ඔබලා desktop site එක කියන එක දාගන්න. මම දාගෙන තියෙන දැනට. ඊට පස්සේ ඒක දාගත්තට පස්සේ වань මේ අත පැත්තේ පේනවා ඇති. යටට පේනවා ඇති මේ image එකක icon එක. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. මේ මෙතන පේන්නේ මේක මම print කරන්නනේ. ඔයාලට ඒකට ටච් කරගන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා. මම මේ වෙනකන් දාගත්ත ෆොටෝ ටික මේ පේනවනේ. දාගත්ත මේ වෙනකන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ ටික. දැන් මම ෆොටෝ එකක් දාගන්න යනවා පූසෙක්ගේ ෆොටෝ එකක් බයික් එන්ජින් එක රිපෙයාර් කරන පූසෙක්ගේ ෆොටෝ එකක්. හරිද? ඊට පස්සේ මම ඒක දාගන්නවා ඔහොම ෆ්‍රොන්ට් එක. mechanic at repairing bike engine and start silencer with lighter smoke. හරිද? ඊට පස්සේ මේක මෙහෙම දාලා මෙතන ඔයාගේ ඕන එක දාගන්න. හරිද? මෙහෙම එකක් වඩ chat GPT එකට උනත් දාලා ගන්න පුළුවන්. මෙහෙම දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මට මේක ටයිප් කරලා ඕනේ මම ඔයාලා ටයිප් කරලා දාන්නම් කමෙන්ට් බොක්ස් එකට. හරිද? ඊට පස්සේ මෙතන මේ දෙවෙනියට තියෙන image 2.1 කියන එක දාගන්න. හරිද? මේ තියෙන මම සිලෙක්ට් කරලා තියෙන 2.1. ඊට පස්සේ මෙතන මේ යටට ගියාට පස්සේ තියෙනවා 9යි 16 කියලා මේ අන්තිමේට තියෙන ඒකට ටික් එක දාගෙන මෙතන මේ ඔක පොඩි කරන්න. ඊට පස්සේ යට තියෙනවා නිල් පාටට ඔයාලට පේන හැටි මම මේ පෙන්නන්නේ. ඒක ටච් කරන්න. ඊට පස්සේ විනාඩි කිහිපයක් ගියාට පස්සේ මෙතන image 4ක් load වෙනවා. මේ ඔයාලට පේන හැටි මම කලින් image download කරපුවා. හරි දැන් ඔයාලට පේන හැටි මම ගත්ත ෆොටෝ ටික මේ ලස්සනට ආව ෆොටෝ ටික. ඊට පස්සේ මම මෙතනින් කැමති ෆොටෝ එකක් තෝරගෙන ඒක උඩ ඔබන්න. හරිද? ඒක උඩ ටච් කරන්න. මම කැමති පළවෙනි ෆොටෝ එකට. ඊට පස්සේ ඒක උඩ ටච් කරගෙන ඉඳලා ඊට පස්සේ මෙහෙම load වෙනවා. load වුණාට පස්සේ උඩම පේනවා ඇති මම ඔයාලට පෙන්නන්නම් download icon එක. මෙතන මේ පේන්නේ. ඒක ඔබන්න. download icon එක ඔබන්න. download icon එක ඉබුවට පස්සේ ඔයාගේ gallery එකට හෝ ඔයාගේ PC එකට හෝ ඔයාගේ computer එකට ඕන එකට මේක download වෙනවා. ඉතින් මේක චූටි වෙලාවක් යනවා මගේ signal slow ඒ හින්දා දැන් download වුණා. පේන්නේ නැති වරට මේ file download. ඊට පස්සේ මේකට අපි යන්න ඕනේ දැන් ඔයාලට මම කිව්වේ Google AI Studio කියන්නේ. ඒකට යන්න. හරිද? මම ඒක link එක දාලා තිනවා. අරක download කරගත්තට පස්සේ Google AI Studio කියන site එකට යන්න. ඒකේ app එකක් තියෙනවා. ඔන්න ඒක download කරගන්නත් පුළුවන්. ඊට site එකකින් ගිහින් මෙතන ඔයාලට වම් අත පැත්තේ පේනවා ඇති generate media කියලා. මේ තියෙන generate media කියන එක ටච් කරනවා. ඊට පස්සේ මෙහෙම යනවා. මේ ඉන්ටර්ෆේස් එකට තමයි ඔයාලා අරන් එන්නේ. ඊට පස්සේ මේක චුට්ට load වෙනකන් ඉන්නවා. ඔහොම load වුණාට පස්සේ ඔයාලට මෙතන චුට්ට zoom කරලා මම පෙන්නන්නම්. මේ වෙන්නේ VEO කියන එක create click කියලා තියෙන්නේ මෙතන මේ. ඒක ටච් කරනවා. ඒක ටච් කරාට පස්සේ චුට්ටක් load වෙයි මගේ signal slow ඒකින් තමයි මේ
හොඳටම ස්ලෝ මගේ සිග්නල්. දැන් ආපේ නැතිවට. මේ AI එකෙන් දැන් අපි ෆොටෝ එකක් දාලා වීඩියෝ එකක් කරගන්න platform එක තමයි මේක. හරිද? ඊට පස්සේ මෙතන description your video. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට description එක මොකද්ද වෙන්න ඕන. ඒක ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා යන්න ChatGPT වලට. ChatGPT වලට ගිහින් චුට්ටක් ලෝඩ් කරලා ඉන්න මම කියන්නම්. ඊට පස්සේ ඔයා මෙතෙන් ඔයාලට අර ඉස්සර ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතෙන් අප්ලෝඩ් කරගන්න. හරිද? මම දාගන්නම්. මම දාගත්ත ඉමේජ් එක මම දාගත්තා. හරිද? මම ඉමේජ් එක දාගත්තා. ඊට පස්සේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයා දාගන්න මේක මම දැම්මේ මේක මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ කෝඩ් එක මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ කොපි කරගෙන මේකකින් දාලා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ChatGPT අපිට දෙනවා හොඳ මේකට වදනක්. ඒ කියන්නේ ටෙස්ට් එකක්. මොකද්ද වෙන්න ඕනේ? මේ මෙතන ඔයාලට පේන්නේ නැති මේ. ඕන් එයාලා අපිට හොඳ වදනක් දුන්නා. දැන් අපි ඒක කොපි කරගන්න ඕනේ. මෙතනින් කොපි කරගත්තට පස්සේ මේක අපි හදා ගන්න ඕනේ. දැන් කොපි කරගත්තානේ. මේක අපි හදාගමු. ඊට පස්සේ ඔය එක ChatGPT එකට දාලා හදාගත්තන් ටෙස්ට් එක. ඒ ටෙස්ට් එක හදාගත්තට පස්සේ ඒක අර වැඩියෙන් දෙනවා ටික කපලා මෙතෙන් ඒක පේස්ට් කරගන්න. පේස්ට් කරගෙන ඔයා මෙතන මේ ඉමේජ් අයිකන් එක තියෙන ඉමේජ් අයිකන් එක. ඒක උඩ ටච් කරලා අර ඉමේජ් එක අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. මම ඒක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඩන් දෙන්න. අප්ලෝඩ් කරාට පස්සේ මෙතන වැඩෙනවා. ඊට පස්සේ මේක අර තිබ්බ විදිහටම හදාගෙන run ctrl කියන එක දෙන්න. ඊට පස්සේ මේක run වෙනවා. හරිද? මම මේක හරියට කියලා දෙන්නම්. මේක ඔටෝ run වෙන්න දෙන්න. හරිද? මේක මම setting ටිකක් අන්තිමට කියලා දෙන්නම්. දැක්කනේ? run වෙන්න බෑ කිව්වා. fail generative AI කියලා. ඒ කියන්නේ මේක භාවිතා කරන කට්ටිය මේ වෙනකොටත් වැඩි. හරිද? ඒ කියන්නේ මේක දැන් ෆ්‍රී එකක් හින්දා මම මේක පෙන්වන්න ඕන හින්දා මම මේක කළේ. දැන් ෆ්‍රී නේ. මේක ගොඩක් අය භාවිතා කරනවා වැඩි. දැන් මේක ට්‍රැෆික් එකත් වැඩි. එතකොට දැන් මෙහෙම වුණොත් බැරි වෙලාවත් මෙහෙම කරෙත් ඒ හින්දාමයි. මෙහෙම වුණොත් ඔයා ආයි විනාඩි 2කින් 3කින් ආයි try කරන්න ඕනේ. හරිද? මම එහෙම try කරලා පෙන්නන්නම් ඔයාලට. කියන්නේ දැන් මේක ආයි try කරන්න යන්න එපා. තව විනාඩි 2කින් 3කින් වයි කරන්න. මෙහෙම කරන්නේ මේක මේ වෙලාවේ රුපියල් මේ වෙලාවේ 1000ක් 2000ක් මේක try කරනවා. ඒ හින්දා තමයි මෙහෙම වුනේ. ඊට පස්සේ ආයෙත් මෙහෙම දුන්නාට පස්සේ ආයෙත් අපි try කරලා බලමු. run වෙනවද කියලා. හරි guys දැන් ඔයාලට පේනවා ඇති මම වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. පොඩි කීප වෙලාවක් ගියාම විනාඩි 5ක් 10ක් විතර මේක හදන්න. ඒ කියන්නේ මේක ට්‍රැෆික් එක වැඩි වෙන තමයි මෙහෙම වෙන්නේ. හරිද? ඊට පස්සේ මේ මම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා YouTube වීඩියෝ එකක් වගේ. හරිද? දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් වුණා. හරිද? ඊට පස්සේ මේක අපිට ඕපන් කරන්න පුළුවන්. දැන් අපි බලමු ඕපන් කරලා. ඔව් දැක්කනේ ඕපන් කරාට පස්සේ ලස්සන AI වීඩියෝ එකක් අපිට ආවා. මේක දැන් මම හදන විදිහ කියලා දුන්නානේ මේ විදිහටම හදන්න. හරිද? මේ විදිහට හදුවොත් අනිවාර්යෙන් හරියනවා. දැන් මේ වගේ දැන් මේකේ size එක YouTube thumbnail size නේ. ඔයාලට පුළුවන් මෙතනින් ගිහින් මෙතනින් ඔයාලට හදාගන්න පුළුවන් මේක 9:16 කියන්නේ TikTok එකේ size එක. ඊට පස්සේ මෙතන යටින් තියෙන 8s ඒ කියන්නේ තප්පර 8කට පුළුවන් උපරිම. හරිද? මේක ඔයා වීඩියෝ 2කට ගන්නත් පුළුවන්. වීඩියෝ 3කට ගන්නත් පුළුවන්. 23කට 24කට යෝන එකකට ගන්න පුළුවන්. ඔයා මෙතන වීඩියෝ 6කට වගේ මේක හදන්න. හරිද? ඊට පස්සේ මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේක තප්පර ගන්න වැඩි කරගන්න පුළුවන්. මේක විනාඩි දැන් හිතන්නකෝ ඔයාලට වීඩියෝ 3කට හැදුවා කියලා වීඩියෝ 3කට හැදුවත් 4කට හැදුවත් එන්නේ 4 විදියක්. ඒ කියන්නේ මේක ලස්සනට හදන්න පුළුවන්. මම හිතනවා කීප දේ තේරෙන්නේ නැති කියලා. ඊට මේ වෙබ්සයිට් එකෙන් තමයි කරන්නේ මේ